දැන් ඔය ආසම දෙයක් කියන්න යන්නේ. ඔය කෙට්ටු වෙලා. කෙට්ටු වෙලා නෑ මගේ එක ඇඳුම් වලට කෙට්ටු මහත කියලා කියන්නේ ඕගොල්ලන්. ඔව් ඊයේ මම ටී-ෂර්ට් එකක් ඇඳලා ඩෙනිම් එකක් ඇඳලා ඉදි මම මහතයි. ළමයි දෙන්නව පණ වගේ රැකගෙන ඒ ආපු ගමන මම හිතන්නේ ලේසි කියලා කාටවත්. ඉනාමෙන් ඩිම්පල් එක අර පැතරේ. ඒ පැත්ත මගේ තරුණ කාලේ මේ මට ලෙජන්ඩ් කෙනෙක් තාත්ති පිටරට ඉන්නේ. දෙන්නම රිප්‍රසන්ට් කරන්න ආවා කියලා කියන්න පුළුවන්. එයා ගායනා කරේ මං ආසම සින්දුවක් සමිතගේ. ඒ වගේම සින්දු කිව්වා. හොඳයි අපිත් එක්ක ඉන්නවා කාවින්දිය අධිකාරී අයබෝන් කවි. අයබෝන්. හොඳයි ඔයාලට කොහොමද දැනෙන්නේ රයිගම් ටෙලීස් ගැන 2024? 2024 කියන්නේ මම හිතන්නේ හැම අවෝඩ් සෙරමනි එකක්ම ස්පෙෂල්. මොකද අපි හැමෝම ආසයි අපි කරන කලාව ඇතුලේ හෝ ඕනම රැකියාවක් ඇතුලේ අපිව අගය කරනවා නම්. ඉතින් මේ වගේ ලස්සන අවෝඩ් සෙරමනිස් කරන අයට සුබ පතනවා මම දිගටම ඒ අවෝඩ් සෙරමනිස් කරන් යන්න අපේ කලාව මේ කරන අගය කිරීම දිගටම කරගෙන යන්න කියලා. ඉතින් අද දවස ගැන විශේෂයෙන්ම සතුටුයි. මොකද අපේ තාත්තිත් නොමිනේට් වෙලා හිටියා ඩ්‍රාමා සෝං එකකට දිවිතුරා ඩ්‍රාමා එකේ. ඉතින් ඒ වගේ මම අද පර්ෆෝම් කරා අම්මිගේ සෝං එකක්. ඉතින් දෙන්නම රිප්‍රසන්ට් කරන්න ආවා කියලා කියන්න පුළුවන්. මොකද තාත්ති පිටරට ඉන්නේ. ඉතින් මට අද ගොඩක් සතුටු දවසක්. හොඳයි ඉතින් අපි ආදරය කරන කලා පවුලක් මේ සමිතක්කිය ඇතුළය කියන්නේ. ඉතින් ඒ දෙන්නගේ ඔක්කොම අර නිකන් අර මික්ස් එකක් සංකලනයක්. ඉතින් අපි හැමතිස්සෙම එඩ්මයර් කරන ඔබේ ගායනය, ඔයා ඉන්න විදිය, ඔයාගේ පවුලේ හැසිරීම. මං දැන් ඔයා ආසම දෙයක් කියන්න යන්නේ. ඔය කෙට්ටු වෙලා. අක්කි ඉන්නවත් ඉන්න. එයා ගායනා කරේ මං ආසම සින්දුවක් සමිතගේ. ඒ වගේම සින්දු කිව්වා. thank you. අක්කි ඔයාට අවස්ථාව තියෙනවා ඒ වගේ කරන්න. කාවින්දිවල අනිවාර්යෙන්ම මම හිතන්නේ මෙයා ඉතින් පොඩි කිල්ල නෙමෙයි. සමිතව ඇත්තටම මං අගය කරන්නේ ඒ කියන්නේ ජීවිතේ මේ ළමයි දෙන්නව පණ වගේ රැකගෙන ඒ ආපු ගමන මම හිතන්නේ ලේසි කියලා කාටවත්. කාන්තාවක් හැටියට ඇත් එක්ක මම හැමදාම ඉන්නවා. මං හරිම ආදරය කරන ගායිකාවක්. ඉතින් මෙයත් අම්මා වගේම ලස්සන සින්දු කියනවා. මගේ තරුණ කාලේ මේ ගරසර්ප අපිට සර්ප ඉනාමෙන් ඩිම්පල් එක අර පැතරේ. ඒ පැත්ත අපි හරිම මං ආස චිත්‍රපටයක් තමයි ගර් සර්ප කියන්නේ. ඒකේ හරිම ආදරණීය චරිත දෙකක් කරා සංගීතකි මම ඔයාට කතා කරන්න හිටියේ හොඳයි මෙතනට ආපු එක ගැන. මොකද කියන්න තියෙන්නේ මං කාවිගෙන් අහන්න. ඇය ගැන මොකද්ද කියන්නේ? හරිම නිහතමානී කොහේ කාව දැක්කත්. ඔව් ඇත්තටම ඇයි කියෝ වගේ අම්මිගේ යාළුවා මුලින්ම ඊට පස්සේ දැන් මගේත් යාළුවා සහ මට මගේ අම්මා වගේ මාව කොහෙදි දැක්කත් ඇය මාව අගය කරනවා. ඉතින් ගොඩක් ආදරේ වාට. මේ වගේ බැඳීම් තියෙනකන් මං හිතන්නේ අපේ ශේෂ්ත්‍රය ගොඩක් ලස්සනට අපිට තියාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ මට ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් එතකොට ඒ වගේ ලෙජන්ඩ්ස්ලා අපි වගේ අයව සහ මේ නැගීගෙන එන නළුලිලියෝ හැමෝම අගය කරනකොට මං හිතන්නේ මේ කලාව කියන දේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. හරි ලේසි. අනිවාර්යෙන් අය රිප්‍රසන්ට් කරනවා පරම්පරා ගානක්. ඒ පරම්පරාව මේ පරම්පරාව දැන් ඔයගලන්ගේ පරම්පරාවත්. හරිම ලස්සනයි හරිම අගයයි. ඒ වගේ ලස්සනට ඉන්නේ සහ අපේ අම්මි ලා වගේ අය ලස්සනට ඉන්නෙත් ඒ හේතු හින්දා තමයි. අනිවාර්යෙන්ම හොඳ දෙයක් කිව්වේ කාවි. මොකද සමිතක්කි සංගීතක්කි කියන්නේ කවදාක්වත් අර forever young generation. මේ super fashion sense එකක් තියෙන සංගීතක්කිට ඒ වගේම අර forever young generation එක නියෝජනය කරන සමිතක්කි. මම දැනගන්න කැමති අද දවස ගැන, අද මේ රාත්‍රිය ගැන යමක්. ටෙලි නාට්‍ය කියන්නේ මම හිතන්නේ අපි හැමෝටම අපේ නිවසේම අපිව තෘප්තිමත් කරන අපිට මේ වින්දනීය අත්දැකීමක් ගෙන දෙන දෙයක්. ඉතින් අනිවාර්යෙන්ම මේ රංගපෑමද ඒ ටෙක්නිකල් ඇස්පෙක්ට් එකද ගීත ගායනද මේ හැම දෙයකින්ම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නේ පිරිස. නාලිකා රාශියක් තියෙනවා, ටෙලි නාට්‍ය වෙලාවන් රාශියක් තියෙනවා. ඉතින් ලොකු තරඟකාරීත්වයකුත් තියෙනවා. ඒ නිසාම ඉතින් මම හිතන්නේ මේ රාත්‍රියක ඒ අගෙයීම තමන්ගේ ඒ වෘත්තීය ජීවිතේට ලොකු ශක්තියක්.
ඉතින් ඒ ශක්තියක් වෙන්න තමයි මමත් එන්නේ නැත්නම් මන් ටෙලි නාට්‍යවල එච්චරම කියන්නේ මගේ දායකත්වයක් නැහැ. නමුත් අනිවාර්යෙන්ම මේකෙන් සම්මාන ලබන හැමදෙනාටම සුබ පතන්න. ඔවුන්ට යම් කිසි වචනකින් හෝ ශක්තියක් වෙන්න පුළුවන් නම් මම ඒක තමයි අපේ තරුණ පරම්පරාව. ඉතින් ඒ පරම්පරාවට ශක්තියක් වෙන්න තමයි මම සහභාගී වෙන්නේ. ඉතින් මම හිතන්නේ රයිගම ලොකු හොඳ සේවාවක් කරනවා කියලා. හොඳයි ඉතින් හැමදාමත් වගේ අයගේ අගයීම අපිට වටිනවා. බොහොම ස්තුතියි අක්කි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි මයාට. Thank you so much. බයි අක්කි යනකොට සංගීතක යනකොට කාවීම පොඩි අර කන්ටිනියු එකක් කතාවේ මං කිව්වට කෙට්ටු වෙලා කියලා කොහොමද ඒ ෆීලිං එක මං කියනකොට කෙට්ටු වෙලා නෑ මගේ එක ඇඳුම් වලට කෙට්ටු මහත කියලා කියන්නේ ඕගොල්ලන්. දැන් මම ඊයේ හම්බුණා නම් මම මහතයි. ඊයේ මහතයි අද කෙට්ටු. ඔව් ඊයේ මම ටී-ෂර්ට් එකක් ඇඳලා ඩෙනිම් එකක් ඇඳලා ඉතින් මම මහතයි. දැන් මේ වගේ ඇඳුම් වලට මං කෙට්ටු. මං එහෙම කිව්වම හරි ඔයා ඒක ගන්න වාව් කියලා. නෑ එහෙම ගන්නෙත් නෑ මොකද හෙට ආයේ කවුරු මං මහතයි කියලා කියනවා. Okay හරි thank you so much කවි. ඉතින් මම දන්නවා හරි entertaining වත් එක්ක ඉන්නකොට කියලා. So it was so good to talk to you. ඉතින් හරිම ආදරය කරනවා මේ කලාපවලට. ඉතින් සතුටින් ඉන්න. Thank you and ඔයගලන්ටත් සුබ පතනවා. මේ හැමදාම මම දකිනවා social media වල ඔයගලන්. ඉතින් මට සතුටුයි. ඔයාටත් ගොඩක් ආදරේ. ඉතින් මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. සුබ පතනවා channel 100කට. thank you ජය වේවා for having me.